ආයිබෝවන්. ඔයා මේක අහන්නේ ඔයා ගොඩාක් ආදරය කරපු, ඔයා ගොඩාක් විශ්වාස කරපු කෙනෙක් ඔයාගේ ජීවිතයෙන් ඈත් වුණු වෙලාවක නම් අද මේ කතාව ඔයාටයි. හිමින් හුස්ම ගන්න. අපි පටන් ගමු. කවුරු හරි අපිව දාලා යනකොට එයා යන්නේ නිකම්ම නෙමෙයි. එයා නොහිතනවා වුණාට එයා ඔයාගේ හිනාවෙන් ටිකක්, ඔයාගේ සුවඳින්ෙන් ටිකක්, ඔයාගේ හිතේ සැනසීමෙන් ටිකක් අරගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඔයාට දැනෙන්නේ ඔයාගේ ජීවිතේ එක පාරටම හිස් වුණා වගේ හැඟීමක්. ඔයා එයාගෙන් එකම එක මැසේජ් එකක, එකම එක කෝල් එකක නොටිෆිකේෂන් එකක් එන්නේ නැති බව දැනත් ඔයා තවමත් ෆෝන් එක බලනවා. ඒක ඔයාගේ දුර්වලකම නෙමෙයි. ඒක තමයි එයා තේරුම් නොගත්තු ඔයාගේ ආදරේ. ඔයාට හිතනවා ඇති මම එයාට හොඳ මදිද? මට මොනවද අඩු? එයා ගියේ මගේ වරදක් නිසාද? මේ වගේ ගොඩාක් නොවිසඳුණු මහ ගොඩාක් ප්‍රශ්න ඔයාගේ හිතේ ඇති. ඇත්ත කියන්නද? කෙනෙක් නිර්දෝෂී ඔයාව අත්හැරලා ගියා නම් ඒක කිසිම වෙලාවක ඔයාගේ වරදක් හැටියට දකින්න එපා. මොකද සමහර වෙලාවට මිනිස්සු යන්නේ ඔයාගේ අඩුපාඩුවක් නිසා නෙමෙයි, එයාලා රෙඩි නැති නිසා. ඉතින් මම ඔයාට දෙයක් කියන්නද? එයාගේ මතකයන් එක පාර අමතක කරන්න කියලා මම ඔයාට කියන්නේ. ඒ මතක තියෙද්දි ඔයා වෙනදට වඩා හොඳින් හුස්ම ගන්න පුරුදු වෙන්න. හෙට උදෙන්ම හැරිලා එයා ගැන හිතන්නේ නැතිව තේ එක බොන්න උත්සාහ කරන්න. ටික දවසක් යද්දී ඔයා උදේ ඇහැරෙද්දී එයා ගැන හිතන එක පළවෙනි දේ නෙමෙයි වෙනවා. දවසක ඔයාට තේරෙනවා මට මාව නැති කරගෙන මම ආදරය කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාට තේරුම් යන්න ගන්නවා කාටත් වඩා මට ආදරය කරන්න ඕනේ කියලා. හොඳින් මතක තියාගන්න. ඔයා වැටුනේ නැහැ. කවුරු හරි ඔයාව අත්හැරලා ගියා කියලා ඔයාගේ වටිනාකම කිසිම විදියකින් අඩු වෙන්නේ නැහැ. ඔයා තවමත් ආදරණීය ආදරයකට උරුමකම් කියන්නත් පුළුවන් ආදරණීය හිතක් තියෙන කෙනෙක්. ඔයා තවමත් ලස්සන ආත්මයක්. ඔයා තවමත් හරි කෙනාට හරි වෙලාවෙ මුණ ගැසිය යුතු අපූර්ව තේරීමක්.
හිමින් හුස්ම ගන්න. මේ වේදනාව తాවකාලිකයි. ඔයාගේ වටිනාකම ස්ථිරයි. ඔයා සුව වෙමින් ඉන්නවා. ඉතින් අද මාව ආදරයෙන් අහන් ඉදියට ආදරණීය ඔයාට ගොඩාක් ස්තුතියි.